පොල් කටු වලින් හදන්නේ නැහැ. පොල් කටු වලින් නෙමෙයි මේ තියෙන්නේ. කො ගේන්න බෑ. මේ ටික පත්තු කරගන්න තමයි පොල් කටු ඔයම කරේ මේ. නැත්තම් බෑ. ඔන්න මල්ලි ඔයා හුවනේ රවුම් බෝල මොනවාද කියලා. අන්තිම වෙනකම්ම බලන්න ගයිස්. මොකද හොඳම ටික මුලින් දාලා වැඩකුත් නැහැනේ. අම්මෝ දුම් ගගනවා අන්න. දුන්ඩ අල්ලන්නද? ඌ බලන්න මොනවද කියලා. නේ රස්නේ. එහෙනම් ඔක පෙරලා වගේ ගමනේ 30 මිනිත්තු. මේක මල්ලිට ඔයාට අරගන්න. ඔයා ගන්න අක්කට මන් දෙන්න ගන්නනේ. ආදෝනි බබාට. මොනවද ඕනේ? මොනවද මේවට කියන්නේ කාබරංක මුරුක්කු. නේ කඩලා. මල්ලි කන්නේ සවුබෝර. තාත්තට ඕනේද කාබරංක මුරුක්කුව? තාත්තා. මට එපා නේ කාබරංක මුරුක්කු. අපරාධ කියන්න බෑ. වීඩියෝ එකේ කවර් සෝන් එකට චූම්පාංකාරයා දෙනවා මාර ෂප් එකක් ඈ. තාත්තා ඔයාටත් බිල් එකක්. මට අමුතුම ජාතිය බීම එකක්. thank you. වෙල්කම්.
අඟුරු වෙලාද අඟුරු වෙලාද දැන් ඇති මම නම් හිතන්නේ. හ්ම් ඇති වෙයි නේද? බඩේලි කුටියකුත් ගෙනාව නම් ඔහොම දාන්න තිබ්බනේ අපරාධ වේද පාගේන තිබ්බා. අන්න හරි නරකයි. හොඳයිද? ඉඳ ඕක. අබස ගන්න. මේ ගම්බම් සීසන් එකත් හොඳටම දිනනවා මගේ අයියෝ. පස්සන්න දැන්. දැන් ටික තව ටිකකින් කන්න පුළුවන් ඔව්. මගේ තියන්නේ. ලස්සනයි නේ ඔව් අනේ. ඉතින් අර වීව් එක නිකන් බොම් බොම් බාවද අබාන. අබා හොඳට දෙනවා හොඳට අල්ලලා ඒවට. මේකත් බාන්නේ. මේ හොඳට අපි මේව ටික අල්ලලා අපේ මිශ්‍රණේ. සෝස් ටික ඔක්කොම සීසන් වෙලා. ටිකක් තියන්න ඕනේ සීසන් අපි අර තිබ්බනේ ගොඩක් කළා ලස්සන. ගෙදර හදන් කන එක හොඳයි අර කඩෙන් කන්න ගියාමත් අඟුරුනේ කන්න වෙන්නේ ඔව් අනේ. අනික ගෑස් එකෙන් දැන් මේ ගෑස් මුලුත් පාවිච්චි කරන්නේ නැහැ චාකෝල වලින් විතරයි පොල් කටු වලත් පුළුවන් අර පොඩි මේකක් තියෙනද මේ සුවඳක් එක්ක. සුවඳ අර පොල් කටු රහ වගේ නිකන් එනවා අයින් නැවත තියෙනවා.